අයිබෝන් මේ තමයි ලෝකේ පළවෙනි VST plugin set එක ස්ටේන්බර්ග් ලගේ. දැන් වාට නොමිලේ ගන්න පුළුවන්. අද කතා කරමු ජය විස්ඩම් වලින් මේ ගැන. මේ ස්ටේන්බර්ග් ක්ලාසික්ස්. ස්ටේන්බර්ග්ලා තමයි මේ ලෝකෙට VST කියන තාක්ෂණය හඳුන්වලා දුන්නේ. ඒ අවුරුදු 30කට කලින් 1996 දී. ඉතින් ආපු පළවෙනිම VST එක තමයි මේ තියෙන VST ඉන්ස්ට්‍රුමන්ට් එක. ඊට කලින් ඉෆෙක්ට්ස් වර්ග 3ක් 4ක් 5ක් ඇවිල්ලා තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට මේ නියෝන් කියන ප්ලගින් එක තමයි VST version එකක්. VST Virtual Studio Technology කියන ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට රිලීස් වෙන්නේ මෙයා. මේ නියෝන් ඔයාලා පාවිච්චි කරලාදී මං හිතන්නේ Cubase 3න් මෙහා 3න් මෙහා නෙමෙයි 3න් එහා 3 4 කට්ටියට මතක ඇති පාවිච්චි කරපු අයට. මම හිතන්නේ මේ මෑත කාලේ කියන්නේ අවුරුදු 15 20ක් මේ මෑත කාලේ මියුසික් ප්‍රොඩක්ෂන් වලට ආපු කට්ටිය මේ නියෝන් සහ මේ VST මුල්ම කාලේ ආපු VST පරිහරණය කළා නැතුව ඇති. ඉතින් මේ නියෝන් කියන්නේ ඇත්තට මේ කාලේ තියෙන ජෙම් එකක්. මම නියෝන් පාවිච්චි කරලා නැහැ. හැබැයි මම මේකේ මේ virtual bass එකක් තියෙනවා. එයත් අපිට free දීලා තියෙනවා plugins 5ක් විදිහට. ඒ virtual bass එක ගැන අපි කතා කරමු. මම යාව පාවිච්චි කරලා තියෙනවා. නියෝන් මටත් අලුත්. එතකොට 1996 දී ඉෆෙක්ට්ස් වර්ග තමයි 3ක් 4ක් 5ක් අඳුන්ලා දෙන්නේ. මම කලින් කීවා වගේ ස්පෙෂල් කියලා රිවර්බ් එකක් ඔය කෝරස් ඉෆෙක්ට් එකක් ස්ටීරියෝ එකක් කියලා ඩිලේ ප්ලගින් එකක් ඔටෝ පෑන් කියලා පෑන් ප්ලගින් එකක් ඔය ටික තමයි 1996 දී අඳුන්ලා දෙන්නේ. 1998 දී තමයි මේ නියෝන් කියන මේ ප්ලගින් එක ස්ටේන්බර්ග්ලා VST ප්ලගින් කැටගරි එකේ පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක විදිහට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ කාලේ රෙට්‍රෝ වයිබ් එක තියෙන ඒ වින්ටේජ් කලර් එක තියෙන ක්ලාසික් සද්ද සින්තසයිසර් සද්ද හાર્ඩ්වෙයාර් යුනිට්ස් සද්ද පාවිච්චි කරපු මේක නිකන් අර ජෙම් එකක් වගේ මැනිකක් වගේ. මොකද මෙයාව රන් කරන්න පුළුවන් ඩෝ එක ඇතුලේ. මං චූටි ඩෙමෝ එකක් හැදුවා මුලින්ම ප්ලේ වුණ එක. ඒක අපි දැන් චුට්ටක් අහලා ඉමු. දැන් නෙමෙයි. අවසානට ඒක මම ප්ලේ කරන්න. මේ විදිහට තමයි ඒ කාලේ Cubase තිබ්බේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක ඒ කාලේ සෑහෙන ජෙම් එකක්. අදටත් ඉතින් ජෙම් එකක් වගේ තමයි මේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉතින් මේ 1998 ආපු මේ නියෝන් කියන ප්ලගින් එකේ voices 16ක් තියෙනවා. ඒ වගේම oscillators දෙකක් තියෙනවා. ඊට පස්සේ analog type සද්ද ටිකක් තමයි මෙයාගේ තියෙන්නේ. presets නම් හරිම පොඩ්ඩයි තියෙන්නේ. නමුත් මේ presets වලින් වැඩ ටිකක් කරගන්න පුළුවන් අපිට. අපි බලමු sounds කොහොමද කියලා. Moog සද්ද තියෙන Moog bass. අපි බලමු. ඒ කාලේ අප කරලෙට් කියන ඩිලේ ප්ලගින් එකක් දැන් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මෙයාගේ තියෙන්නේ ටේප් ඩිලේ එකක්. සින්ක් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඒ කාලේ සින්ක් ඔප්ෂන් එකක් අපේ BPM එකටම සෙට් වෙන සින්ක් ඔප්ෂන් එක තියෙනවා සහ ඩිලේස් මෙතන 4ක් හෙඩ්ස් 4ක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩිලේ හෙඩ්ස් 4. මෙතන තමයි ප්ලේබල් හෙඩ් එක තියෙන්නේ. අපි නිකන් ටේප් ඩිලේ එකක් එහෙමනේ යන්නේ. ටේප් හෙඩ් එක යනවා. එතනින් පස්සේ ඊළඟ හෙඩ්ස් වලින් ඒ ඩිලේස් ටික කන්ට්‍රෝල් වෙනවා. අපි බලමු. අන්න තව සද්දයක්. ඒ වගේම දැන් මෙයාගේ user interface එක ස්කේල් කරගන්න පුළුවන්. ඒ කාලේ නම් එහෙම ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. දැන් ඒත් ඕනනේ. අපි 4K 2K 4K වගේ මොන්ට් එකක් ඔයාලා පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ස්කේල් අප් කරගන්න ඕන. නැත්තම් ඔයාලට පේන්නේ නැහැ. මෙතන තියෙන ඩිලේ එක කොහොමද යන්නේ කියලා. ඒකේ controls ටික මෙතන තියෙනවා volume, damping, pan, feedback ඒ ටික හදාගන්න පුළුවන්. මේ හතරට අදාළව ඒ controls හතර තියෙනවා. sync option එක ගැලවුවාම අපිට මෙන්න මෙතන milliseconds ගානේ මං හිතන්නේ milliseconds වලින් තමයි තියෙන්නේ. ඒක control කරගන්න පුළුවන් delay එක කොච්චරක්ද කියලා. එහෙම නැත්නම් අපේ triplet notes එහෙම නැත්නම් අපේ තියෙන DAW එකට sync වෙන විදිහට මෙයාව control කරගන්න පුළුවන්. ඉතින් හරි එහෙම ලස්සන සද්ද තියෙනවා. අපිට එතකොට මෙතන සවුන්ඩ් අපිට හදත හැකි. ඊට පස්සේ
මේ වගේ වට ක්ලාසික් සවුන්ඩ් හදත හැකි මේ නියෝන් ප්ලගින් එකෙන් අනිවාර්යෙන් අරන් බලන්න. මේ තමයි ඊළඟ ප්ලගින් එක. මෙයා virtual bass කියන ප්ලගින් එක තමයි මම චුට්ටක් ඉන්ටර්ෆේස් එක ලොකු කරගන්න. මේ ගාන වගේ තියාගමු. මේකේ තියෙනවා නිකන් බූ බෑස් වගේ නේද FL Studio තියෙන. විශේෂම දේ මෙයාව FL Studio වලත් ඒ කාලේ මේ virtual bass ඊට පස්සේ virtual guitar කියලා ගිටාර් එකක් එනවා. මේ virtual bass එකෙන් පස්සේ මම දකින්නේ virtual guitar එකේ strum patterns තියෙන අපේ මේ තත්නිම් ශබ්දාගාරයේ තත්නිම් ස්ටුඩියෝ එකේ තරංගය ළඟ එයා කන්සෝල් එකත් එක්ක එයාගේ තිබ්බ Tascam කන්සෝල් එකත් එක්ක වැඩ කරද්දී එයා virtual guitar එක දාගෙන වැඩ කරා. මට සෑහෙන ලස්සන අතීතයක් ওই 2006 7 වගේ ඒ ස්ටුඩියෝ එකට යද්දී මම ඒක දැකිනවා. wow මාර සවුන්ඩ් එකක්. මේ VB එක දැකලා මේ virtual bass එක දැකලා තමයි මම යාව දකින්නේ. ඉතින් මම හිතන්නේ මේ දෙන්න නිකන් එකක් හරි එහෙම ළඟයි කියලා. ඇත්තටම ළඟයි. අපි ඒව ගැන කතා කරමු. ඉතින් මේ virtual bass කියන්නේ මේ පික් එකේ පොසිෂන් එක අපිට මාරු කරත හැකි. ප්ලේන් පොසිෂන් එක. ඒ වගේම ෂේප් එක හදත හැකි. අර ඇහෙනවද? එන ඇටැක් එක. සවුන්ඩ් එක ගන්න පුළුවන්. දැන් මේකට අපිට පොඩි ඩිස්ටෝෂන් එකක් දැම්මොත් පොඩි ඩිස්ටෝෂන් එකක් අපි දැම්මොත් අපි ගමු මෙයාගෙම තියෙන ක්‍රෂ් ස්ටේෂන් අපේ නෙමෙයි අතරම මේ ඊවන් ටයිඩ් ලගේ එහෙම අපිට සවුන්ඩ් සතත හැකි. මේ virtual bass එක මම දැක්කේ අවුරුදු සෑහෙන කාලයකට පස්සේ. මට හරි සන්තෝෂයි. එතකොට මෙයාගේ මෙන්න මේ රැන්ඩම් බටන් එකක් තියෙනවා. මේ රැන්ඩම් බටන් එකෙන් රැන්ඩම්ලි චූස් කරලා දෙනවා. ඒ තමයි virtual bass. මාරයිනේ. 98 99 කාලේදී මේවා ස්ටේන්බර්ග්ලා අඳුරලා දෙනවා කියන හරි. wow. ඊළඟට අපිට තියෙන CS40. මේ CS40 කියලා කියන්නේ මෙයාගේ voices 6ක් තියෙනවා. මේ ගහලා තියෙනවා polyphonic synthesizer එකක් CS40. මේක Yamaha එකේ ආපු CS40 එකේ තියෙන sounds මේකේ ටිකක් තියෙනවා. අපි බලමු මෙයාගේ sounds කොහොමද කියලා. ඕ තෙල් ගොඩක් නේ. fat. අපි බලමු LFO. මේ LFO එක වැඩ කරන්න නම් මෙන්න මේ ඩෙස්ටිනේෂන් එක දෙන්න ඕන. VCF එකටද VCA කන්ට්‍රෝල් එකටද දෙකටමද කියලා. ඔන්න දුන්නා. මේ තියෙන VCF එක. අපි යමු preset එකකට. තද බේස්. සෑහෙන ලොකු සද්දයක් ගන්න පුළුවන් මේ වගේ. අපි බලමු මේකේ මොන මෝඩ් එකට ගිහලා එතකොට මොනෝෆොනික් විදිහට වැඩ කරන්නේ. එහෙම නැත්නම් පොලිෆොනික් විදිහට මෙහෙම වැඩ කරන අපිට කෝඩ් එකක් වුණත් ප්ලේ කරත හැකියි. ඉතින් මේ කාලේ මෙහෙම ඔසිලේටර්ස් එක්ක ප්ලගින් එකක් හදනවා කියන එක මං හිතන්නේ සෑහෙන ගේමක් වෙන්නේ නැති නේද මෙයාලට. ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක P1 P2 වගේ මැෂින් මට මතකයි මගේ යාළුවෙක් ළඟ තිබ්බා 2GB තමයි යාගේ hard drive එක. 2GB hard එක. ඉතින් 2GB hard එකක් කියන්නේ wow. මම ළඟ තිබ්බා මෙගාබයිට් 128ක පෙන් එක.
MOI M630යි කියලා ෆෝන් එකක් තිබ්බා. ඒ ෆෝන් එකේ තිබ්බේ මෙගාබයිට් 128යි 112යි දුකද පාවිච්චි කරන්න තියෙනවා. වාව් ඒ ෆෝන් එක නම් වාව්. MOI M630 මම ඔය කියන්නේ 2006 7 වගේ කාලේ. හරි. ඊළඟට අපිට තියෙනවා LM වෙන්න LM7 මේ සවුන්ස් නම් ඔයාලා සෑහෙන්න අහලා ඇති. මේක ඩ්‍රම් මැෂින් එකක්. මේ ඩ්‍රම් මැෂින් එකේ කොයි අපිට දෙන්න ඉන්ටර්ෆේස් එක චුට්ටක් ලොකුවට අන්න එහෙම. මේ ඩ්‍රම් මැෂින් එක ගැන ඔයාලා දන්නා. මේ සවුන්ස් දන්නා. මේ 909 සවුන්ඩ් එක. ඊට පස්සේ අපිට කම්ප්‍රෙසර් කියලා සද්දයක් තියෙන. මේ කම්ප්‍රෙසර් සද්දය මේ ටොම්ස් හරිම ක්ලීන්. ඔල්රෙඩි පෑන් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ටියුන් එක අපිට හදාගන්න පුළුවන්. ස්නෑකට ගිහලා පැනෝරාමා අන්න එකින් එකට අපිට හදාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ටියුන්ස් වෙනස් කරගන්න පුළුවන්. කික් එක ඔන්න ඔය විදිහට ටියුන්ස් වෙනස් කියන්නේ මේ විදිහට අපේ පැරාමීටර්ස් වෙනස් කරලා අපිට අදාළ විදිහට මේව හදාගන්න පුළුවන්. ඒ කාලේ ආපු ප්ලගින්ස් මේවා හරි විශේෂයි. ඇත්තටම විශේෂයි. සවුන්ස් අපි බලමු ඊළඟ ප්‍රීසෙට් එක. සවුන්ස් බලන්නකෝ නේ. ඊළඟට මොඩියුලේෂන්. බ්ලූ මතක් වෙනවා. percussions කොහෙද percussions ටික? sample ලස්සනයිනේ. sample based drum machine එකක මේ sounds ටික තියෙනවා, percussion ටික මෙහෙම තියෙනවා, modulation මේවා දාලා ඔයාලට සෑහෙන විප්ලවයක් කරත හැකි මේ set එකෙන් විතරක්. මම කියන්නේ ස්ටේන්බර්ග් ඕන කෙනෙක් නම් ස්ටේන්බර්ග් මොනාරි ප්‍රොඩක්ට් එකක් ඕන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා මේ සෙට් එක අනිවාර්යෙන් ගන්ටම ඕන. ඒ නිසා මොකද ඒ කාලේ ආපු hardware synthesizers මාර විදිහට expensive නේ. නිකන් අපි හිතන්නකෝ මේ Yamaha DX7 එකක් ගන්න උනොත් සෑහෙන මිලාදිකයි. Roland Jupiter, ඊට පස්සේ Propart 5, ඊට පස්සේ Moog, ඊට පස්සේ Roland JP8000 වගේ keyboard එකක් ගන්නවා කියන එක අදටත් හීනයක්. ඉතින් එහෙම තැනක ඉඳන් මේ වගේ සෙට් එකක් වාට පාවිච්චි කරන්න පුළුවන් නම් මේවල තියෙන රියල් සද්ද අපි හිතමු චෙරි ලයිඩි වගේ සින්දුවක තියෙන ඒ සද්ද රෙට්‍රෝ සද්ද ඒවා හරි wow back to the future සද්ද ඒවා හරි wow. ඉතින් මේ සෙට් එක රිලීස් වෙලා තාම පැය 24ක් නැහැ. ඔයාලා ඉක්මනට ගිහිල්ලා ගන්න. මේක උණු කැවුම් වගේ බාලා තියෙන්නේ. අනිවාර්යෙන් රහ බලන්න මේ සවුන්ඩ්ස් වල. ගිහින් එන්න කලින් මම මෙයාගෙන් හදපු පොඩි සවුන්ඩ් ට්‍රැක් එකක් දාන්නම්. මේ සවුන්ඩ් ට්‍රැක් එක ඔයාලා දන්නවා TV series පිස් එක නම් ඔයා මේ සවුන්ඩ් ට්‍රැක් එක මොකක්ද කියලා දන්නවා. මම චුට්ටක් පොඩි සද්ද ටිකක් එකතු කරලා ඩ්‍රම් සෙට් එකකුත් දාලා තියෙනවා. ඔයාලා බලන්න ගිහිල්ලා මට හරි සතුටුයි මේ ගැන.
එකයි මං අද හෙන උද්‍යෝගිමත් වෙලා මේ කතා කරන්නේ. බොහොම ස්තුතියි මාව බැලුවට. ශ්‍රී ලංකාවේ legit DAWs, legit plugins, audio engineering ගැන සිංහලෙන් කතා කරන එකම තැන තමයි ජය විස්ඩම්. සෙට් වෙලා ඉන්න ඊළඟ වීඩියෝ වලටත්. ජය.